ප්‍රසිද්ධ YouTube channel එකට ඔයව සාදරයෙන් පිළිගන්නවා. අපි අද බලමු කොහොමද Excel වල හරියටම absolute cell references භාවිත කරන්න කියලා. හරි. මම දැනට අපි පාඩමට අදාළව sample data set එකක් collect කරගෙන තියෙන්නේ. එතකොට අපි absolute cell references ගැන කතා කරන්න යද්දී ඒට කලින් දැනගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි relative cell references කියන්නේ මොනවද කියලා. Normally relative cell references වලදී වෙන්නේ අපේ ෆෝමියුලා එක චේන්ජ් වෙද්දී ඊට අනුරූපව ඊට අදාළව තියෙන සෙල් ඇඩ්‍රසස් ටිකක් චේන්ජ් කරගන්න. මම උදාහරණයකින් පෙන්නන්න. සමානයි number of කිලෝ ගාන වැඩි කරනවා price per kilo. එතකොට අපිට normally total cost එක හදාගන්න පුළුවන්. මේ හදාගත්ත total cost එක මට අවශ්‍ය වෙනවා මේ පල්ලෙහා තියෙන අනෙක් data ටිකටත් මේ විදිහටම assign කරගන්න. එතකොට ඒකට පාවිච්චි කරන මෙන්න fill එක පාවිච්චි කරන pixel වලදී හම්බ වෙන ඒක පාවිච්චි කරද්දී බලන්න automatically formula එකට ගැලපෙන පරිදි cell addresses දෙක change කරගන්න තියෙනවා. එතකොට කලින් ඒකේ තිබ්බ B6 වැඩි කරනවා C6. එතකොට දෙවෙනි formula එකට යද්දී B7 වැඩි කරනවා C7. ඒ වගේම ඊළඟ formula එකට යද්දී B9 වැඩි කරනවා C9. මේ විදිහට ෆෝමියුලා එකට ගැලපෙන පරිදි cell addresses ටික change කරගන්නවා නම් අපි යන්න ඒවට කියනවා relative cell references කියලා. හරි, අපි දැන් බලමු මොකක්ද මේ absolute cell references එකක් කියන්නේ කියලා. හරි, මෙහෙම හිතන්න අපිට අපේ calculation එක කරගෙන යද්දී අපිට අවශ්‍ය වෙනවා නම් සියලුම calculations ටික එක් base cell address එකක් පාදක කරගෙන සිද්ධ කරන්න. ඒ වගේ අවස්ථාවක වෙනස් නොවි Excel address එකක් ස්ථිරවම පවත්වා ගන්න එකට තමයි අපි absolute cell reference එකක් කියලා කියන්නේ. absolute කරනවා කියලා කියන්නේ අපි සරලවම එන්නේ නේද? හරිද? දැන් මට අවශ්‍ය වෙනවා මෙන්න මේ total cost එකට අදාළව VAT amount එක calculate කරගන්න. ඒක total cost එක වැඩි කරනවා අපි VAT rate එකකින්. නමුත් VAT rate එක කිසිම වෙලාවක change වෙන්න බෑ. ඒක සියලුම total cost වලට 15ම තමයි තියෙන්නේ. ඒ කියන්නේ මට මෙන්න මේ B1 කියන සෙල් එක චේන්ජ් වෙන්න බෑ. නමුත් අනිකුත් සෙල් ටික අදාළ විදිහට චේන්ජ් වෙන්න ඕන. මම ඒක උදාහරණයකින් පෙන්නන්නම්. මම දන්නවා සමානයි අපේ D6 කියන සෙල් එක වැඩි කරනවා අපේ B1 කියන VAT rate එකට අදාළ සෙල් ඇඩ්‍රස් එක. හරි. එතකොට අපි යම්කිසි සෙල් ඇඩ්‍රස් එකක් ඇබ්සලියුට් කරනවා කියලා Excel එකට කියන්නේ මෙන්න මේ විදිහේ ඩොලර් සයින් එකක් දාන්න. එතකොට කොලම් නේම් එකට සහ රෝ නම්බර් කියන මේ දෙකටම ඉදිරියෙන් ඩොලර් සයින් එක දැම්මට පස්සේ අපිට මෙන්න මේ සෙල් ඇඩ්‍රස් එක ඇබ්සලියුට් කරගන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි අපි මේක left to right කියන්නේ left side එකට drag කරත් එහෙම නැත්නම් top to bottom auto fill කරත් drag කරත් මෙන්න මේ cell reference එක කිසිම වෙලාවක change වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරි, මම ඔන්න පැහැදිලි පෙන්නන්නම් ඒක. මම මෙන්න මේ පල්ලෙහාට ඇද්දාට පස්සේ automatically මෙයා බලන්නේ පළවෙනි එක අරන් තියෙන්නේ D6 එකකින් D6 එක වැඩි කරගෙන තියෙනවා B1. ඔන්න අපි B1 කියන cell address එක change වෙලා නැහැ. ඊට අපි දෙවෙනි එකට එනකොට බලන්න එයා D7 කියන cell address එක වැඩි කරගෙන තියෙනවා B1 කියන එක. ඒ කියන්නේ අපේ මෙන්න මේ ඩොලර් සයින් දාලා අපි absolute කරපු cell address එක change වෙලා නැහැ. නමුත් අපේ අනිකුත් cell addresses ටික change කරගෙන අවශ්‍ය විදිහට අපේ calculation එක කරගෙන තියෙනවා. හරි. ඔන්නක තමයි සරලවම එහෙනම් absolute cell reference එකක් කියලා කියන්නේ. මෙන්න absolute cell reference වලදී අපිට අතකට තවත් දෙයක් තියෙනවා. ඒ තමයි අපිට අවශ්‍ය නම් යම්කිසි row එකක් absolute කරන්න. උදාහරණයක් විදිහට ගන්න මට අවශ්‍ය නම් මෙන්න මේ row එකේ තියෙන සියලුම දත්ත ටික absolute කරගන්න ඕනේ. ඒ කියන්නේ මම පල්ලෙහාට drag කරද්දි මේ row එකේ තියෙන data ටික වෙනස් නොවි අපේ calculation එකට පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැත්නම් මට අවශ්‍ය නම් මෙන්න මේ column එකේ තියෙන data ටික ඔක්කොම absolute කරගන්න. මම left එකට drag කරද්දි කිසිම විදිහට මේ column එක change නොවි calculation ටික කරගන්න අවශ්‍ය නම් අපිට එන්නේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හරි. අපි දැන් බලමු මේක කොහොමද කරන්න කියලා. මම මේ ටික clear කරගන්නවා. එතකොට මම දානවා සමානයි ඒ total cost එක වැඩි කරන්න කියනවා අපේ VAT rate එක. total cost එක වැඩි කරන්න කියනවා අපේ VAT rate එක. එතකොට මෙතනදී මම කියන්නේ row එකේ තියෙන value එක change කරන්න එපා කියලා. එහෙනම් අපි row address එකට ඉදිරියෙන් පමණයි ඩොලර් සයින් එක දාන්න. එතකොට Excel එක දන්නවා මේ කියලා තියෙන්නේ මේ row එකේ තියෙන value එක මේ row එකට අදාළ සියලුම values කියන්නේ පළවෙනි row එකට අදාළ සියලුම values change කරන්න එපා කියලා. ඒ කියන්නේ cell addresses ටික change කරන්න එපා කියලා. නමුත් column name එක change වෙන්න පුළුවන්. මම උදාහරණයකින් පෙන්නන්නම්. ඔන්න
හරියට මේ විදිහේ පල්ලෙහාට ගත්ත බලන්න. අන්න පල්ලෙහාටද අපි normally සාමාන්‍ය calculation එක හරියට වෙලා තියෙනවා. අපේ row number එක change වෙලා නැහැ කිසිම වෙලාවක. row number එක හරි විදිහට එක විදිහට තියෙනවා. නමුත් මම මේක right side එකට මම මේක drag කරොත් බලන්න මොකද්ද වෙන්නේ. එතකොට බලන්න automatically එයා row number එක change කරගන්නේ නැහැ. නමුත් column name එක change කරගන්න තියෙනවා. හරිද? අන්න ඔය විදිහට අපිට අවශ්‍ය නම් row එකක් සම්පූර්ණ row එක row number එක පමණක් absolute කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් තවත් method එකක් තියෙනවා. අපිට පුළුවන් column name එක පමණක් absolute කරන්න. ඊට අපි දානවා මේ D6 කියන එක වැඩි කරනවා. B1 කියන එකේ මම දානවා column name එකට ඉදිරියෙන් dollar sign එක. දාලා enter කරාට පස්සේ අපි calculation එක හරියට එනවා. බලන්න මෙතන තියෙන දේ තමයි අපේ data එක වැරදි. අපි calculation එක වැරදිලා තියෙනවා. බලමු මොකක්ද වෙලා තියෙන්නේ. පල්ලෙහාට යද්දී බලන්න අපි කියලා තියෙන්නේ column name එක විතරයි. කියන්නේ B කියන column එක පමණයි absolute කරගන්න කියලා. column name එක පමණයි absolute කරගන්න කියලා තියෙන්නේ. නමුත් row number එක absolute කරගන්න කියලා නැහැ. ඒක නිසා අපි පල්ලෙහාට අදිද්දී පල්ලෙහාට auto fill කරද්දී Excel එක විසින් automatically මෙන්න මේ row number එක අපේ formula එකට ගැලපෙන විදිහට change කරනවා. මෙන්න මේ විදිහට අපිට අපේ යම්කිසි column name එක absolute කරගන්න එක සිද්ධ කරගන්න පුළුවන්. හරි. මම මෙන්න මේක තව පොඩි ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. අපිට මෙන්න මේ යම්කිසි cell address එකක් absolute කරන්න අවශ්‍ය නම් අපි මෙන්න මේ ඉස්සරහින් click කරලා dollar sign එක type කරගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ පුළුවන් keyboard එකේ තියෙනවා F4 කියලා බටන් එකක්. ඒ බටන් එක කිව්වට පස්සේ automatically ඒ cell address එක absolute කරගන්නවා. හරි. අපිට dollar sign එක භාවිත කරලා කොහොමද cell address එක absolute කරගන්න කියන ආකාරය බලමු. ඔන්න ඔය දැන් අපි කරපු calculation එක ඔයිට වඩා easy method එකකට අපිට කරන්න. ඒකෙදී අපි කරන්නේ cell address එකක් absolute කරනවා වෙනුවට අපි කරන්නේ ඒ cell address එක අපිට අවශ්‍ය විදිහට rename කර ගැනීමක් කරන්න. එතකොට අපිට පුළුවන් අපේ worksheet එකේ ඕනම තැනක අර rename කරපු name එකකින් call කරලා අදාළ cell එකේ value එකට ගැලපෙන විදිහට calculation ටික කරගන්න. මේක පෙන්නන්න. දැන් අපි දැන් කලින් කතා කරපු B1 කියන cell එකේ cell address එක මම change කරගන්නවා. cell එකට click කරලා පස්සේ මෙතන name bar එකේ අපිට cell address එක පෙන්නනවා. මම මේක change කරගන්නවා VAT කියලා. මම හිත බලන්න කොහොමද. එතකොට cell address එක VAT කියලා change වෙනවා. හරි. අපි දැන් බලමු කොහොමද භාවිතා කරන්න කියලා. සමානයි total cost එක වැඩි කරනවා. අපි B1 කියන cell එක. නමුත් බලන්න B1 කියන cell එක click කරාට පස්සේ එයා automatically එක ගන්නෙ VAT කියන නම. ඒ කියන්නේ අපි rename කරපු නම. ඊට පස්සේ අපිට මෙන්න මේ cell එක අවශ්‍ය විදිහට ඕන පැත්තකට drag and drop කරන්න පුළුවන්. අපිට මේක dollar sign එක දාලා absolute කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. අපි කෙලින්ම rename කරපු name එකෙන් call කරාට පස්සේ. මෙන්න මේ method එක අපිට පාවිච්චි කරන්න පුළුවන් absolute cell references වලදී.